ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනම් අද බලන්න යන්නේ මීට අවුරුදු කිහිපයකට පෙර ගොඩක් දෙනෙකුගේ ආදරය දිනා ගන්න වගේම බොලිවුඩ් සිනමාවේ වාර්තා තියන්න සමත් වුණු කතාවක්. අමීර් ખાન සහ අසින්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවෙන මේ කතාව සංජය සහ කල්පනාගේ අමරණීය ආදර කතාව බවට පත්වුණු සිනමා පටයක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මූවි එකට. ෆිල්ම් එක පටන් ගන්නකොට අපිට බලා ගන්න ලැබෙන්නේ අවසන් වසරේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යාවක් වුණු සුනීතාව. එයා තමන්ගේ අවසන් වසරේ ප්‍රොජෙක්ට් එක විදිහට කෙටි කාලීන මතකයක් තියෙන සංජය සිංහානියාව අධ්‍යයනය කරන්න තෝරගත්තත් එයාගේ සර් නම් මේකට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා එයා ප්‍රොජෙක්ට් එක අතහැරලා දැම්මත් සුනීතට වමනා වෙනවා. ඇයගේ සර් අකමැති වුණු මේ සංජය ගැන වැඩිදුර විස්තර දැනගන්න. සුනීතගේ සර් කියන විදිහට සංජයට යකඩ පොල්ලකින් ඔලුවට දුණු පහරක් නිසා මොලේට උණු බලපෑම නිසා තමයි මේ විදිහට මතකේ නැතිවීම සිදු වෙන්නේ. ඒ කියන්නේ එයාට මතක හිටින්නේ විනාඩි 15ක් ඇතුළත සිදුණු දේවල් විතරයි. ඊළඟ විනාඩියේදී එයාගේ මතකයෙන් ඒ හැම දෙයක්ම මැකිලා ගිහින් නැවත විනාඩි 15ක මතකයන් ඇති වෙන්න පටන් ගන්නවා. සංජය කෙනෙක්ගේ නමක් ඇහුවොත් එයාට ඒ නම මතක හිටින්නේ විනාඩි 15ක් විතරයි. ඊට පස්සේ පුද්ගලයාව දන්නවද කියලා සංජයට මතකයක් තියෙන්නේ නැහැ. මේ දේවල් මෙහෙම අමතක වුණත් කන බොන සහ නිදා ගන්න එක මුලින්ම පුරුද්දක් විදිහට තිබෙන නිසා මතකයක් නැතුව පුරුද්දට ඒවා කරන්න පුළුවන් හැකියාවක් සංජයට තියෙනවා. එයාට මතක් කරලම දෙයක් කරන්න ඕනේ නම් එයා ඒක ලියාගෙන තියාගන්නවා කියලයි සර්ගෙන් මේ සුනීතට දැනගන්න ලැබෙන්නේ. සුනීතට සංජයට මේ අනතුරුනේ කොහොමද කියලා දැනගන්න ඕනේ වුණා. ඒ දේවල් ගැන සඳහන එයාට කොහෙන්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මේ සමගම අපිට පෙන්වන්නේ සුනීත විස්තර හොයමින් හිටපු සංජය එක්තරා පුද්ගලෙක් පස්සෙන් ඇවිත් ඔහුට හොඳටම පහර දෙන දර්ශනයක්. මේ පහර දීම අවසන් වෙන්නේ සංජය ටැප් එකක් ගලවලා අරගෙන ඒකෙන් ඇනලා අර පුද්ගලයාව මරලා දානවා සමග. ඊළඟට මලසිරුර ෆොටෝ එකක් අරගන්න සංජය ඒකේ යම්කිසි දෙයක් ලියලා මේවා පරීක්ෂා කරනවා වගේම එයාගේ ෆෝන් එකේ තිබිලා ගජිනි කියන පුද්ගලයෙකුගේ නම්බර එක ලියා ගන්නවා. කාමරේ තවත් පරීක්ෂා කරනකොට ගජිනි ප්‍රධාන මුත්තා විදිහට සහභාගී වෙන එක්තරා කොලෙජ් එකක ප්‍රසංගයකට ආරාධනා පත්‍රයක් සංජයට හමු වෙන නිසා සංජය මෙතනදී කරන්නේ ඒක තිබෙන දිනයට ඔහුගේ ෆෝන් එකේ ගජිනිව මරන්න කියලා රිමයින්ඩ් එකක් තියාගෙන මෙතනින් පිට වෙලා යන එක. පහුවදා උදේ වෙනකොට මිනිස්සු සිරුර දකින නිසා මෙතනට සෙනඟ පිරෙනවා වගේම මේ කේස් එක බාර වෙන්නේ පොලිස් පරීක්ෂක අර්ජුන් ජාදව්ට. ඒ සමගම තමන්ගේ කෙනෙක් මැරුණ නිසා මෙතනට ගජිනිත් එනවා. එයාලා ආවට පස්සේ තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මේ විදිහට මේ ගජිනිගේ මිනිස්සෙක් මැරිලා තියෙන්නේ දෙවෙනි වතාවට කියලා. පරීක්ෂණ කටයුතු කරමින් හිටපු අර්ජුන්ට බස් ටිකට් එකක් හොයාගන්න පුළුවන් වෙනවා වගේම මේක පිටිපස්සේ යම් කිසි දෙයක් ලියලා තියෙන බවත් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ඔහු මේ ටිකට් එක සාක්ෂියක් කරගෙන කොහොම හරි මිනිමරුව හොයාගන්න උත්සාහ කරන්න පටන් ගන්නවා. නමුත් මේ අතරේ තවත් පැත්තකින් පොලිසියට කලින් ගජිනිත් මේ මිනිමරුව හොයාගන්න රාජකාරිය ඔහුගේ කණ්ඩායමට පවරන බව බලාගන්න පුළුවන්. අර විදිහට නාදුරන පුද්ගලයෙක්ව මරපු සංජය මේ වෙනකොට ආයමත් එයාගේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදරට යන පාර මතක නැති නිසා එයා ත්‍රීවිල් එකේ යන ගම ගෙදරට යන මග සලකුණු තියෙන ෆොටෝ බලමින් තමයි රියදුරට යන්න අවශ්‍ය තැනට පාර කියන්නේ. සංජය ගෙදරට ආවට පස්සේ අපිට දකින්න ලැබෙනවා මෙයා කෙටි කාලීන මතකයක් තියෙන රෝගියෙක් වුණා. එයාගේ එකම අරමුණ වුණ ගජිනිව මරණ එක වෙනුවෙන් එයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා. අද දවසේ ගජිනි ගැන එයා හොයාගත්ත විස්තර ඔක්කොමත් පිළිවෙලකට පේන විදිහට තියලා සංජය කරන්නේ ටිකක් නිදාගන්න එක. නිදාගෙන ඇහැරෙනකොට සංජය නැගිටින්නේ කලින් උන කිසිම දෙයක් නොදන්න පුද්ගලෙක් විදිහට. මුණකට හොදගන්න කියලා එයා බාත් รู ම් එකට ගියාට පස්සේ එයාට දකින්න ලැබෙනවා කමිසය ගලවන්න කියලා වීදුරුවේ අලවලා තිබුණ නෝට් එක. ඒ නිසා එයා ඇඳුම් ගලවනවත් එක්කම සංජයට අමතක වෙන නිසා වැදගත්ම දේවල් ඇඟේ පච්ච විදිහට සලකුණු කරගෙන ඉන්න බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ අතරින් ලොකුම සටහන වෙන්නේ කල්පනාව මැරුව එකට පලිගන්න ඕන කියන එක. ඊළඟට එයා කලින් ගත්ත ෆොටෝ වගේම ලියපු නෝට් ටික බලන්න ගියාට පස්සේ සංජයට තේරෙනවා එයා ගාව ගජිනිගේ කිසිම රූපයක් නැහැ කියලා. නමුත් දැන් එයා ගාව ගජිනිගේ නම්බර එක තියෙනවා කියලා දැනගන්න නිසා එයා ඒකත් ටැටු එකක් විදිහට ඇඟේ සටහන් කරගෙන ටිකෙන් ටික ඔහුට මතක් වෙන කල්පනාගේ වේදනාත්මක අතීතයත් සමග දුක් වෙන්න පටන් ගන්නවා. මේ අතරේ බස් ටිකට් එකේ විස්තර හොයාගෙන ගිය අර්ජුන්ට බස් එක හොයාගන්න පුළුවන් වෙනවා වගේම කොන්දොස්තරගෙන් ටිකට් එක පිටිපස්සේ ලියපු දේ ගැන අහන නිසා කොන්දොස්තරට මේක කාට දුන්න ටිකට් එකක්ද කියලා මතක් වෙනවා. මේ ටිකට් එක කොන්දොස්තර ඇත්තටම එදා දීලා තියෙන සංජයට. මේක පිටිපස්සේ ලියලා තියෙන්නේ 500ක් ඉතුරු දෙන්න තියෙනවා කියලා. ඒ සංජයට තියෙන අමතක වෙන ලෙඩේ නිසා එයා ඉතුරු අරගෙන නැති නිසා මේ ටිකට් එකේ ඉතුරු දුන්නා කියලා සලකුණු කරලා නැහැ. කොන්දොස්තර කියන විදිහට සංජය හැමදාම යන්නේ එයාගේ බස් එකේ. ඒ නිසා අර්ජුන් එයාවත් එක්කගෙනම සංජය නගින බස් නැවතුමට යනවා. ගජිනිව ආයමත් මතක් වුණ සංජය ඉක්මනටම ලෑස්ති වෙලා යන පිටත් වෙනවා වගේම අර්ජුන් කොච්චර උත්සාහ කරත් එයාට සංජයව අල්ලගන්න පුළුවන් වෙන්නේ නම් නැහැ. සංජය අද ඇවිත් තියෙන්නේ එයාගේ සායනයට සහභාගී වෙන්න. ඒත් එතනට යන්න කලින් රෝහලේ පුහුණු වෙමින් හිටපු සුනීතා සංජයව දකින නිසා සුනීතාට පුළුවන් වෙනවා එයා සමග ටිකක් කතා කරන්න. සුනීතා සංජයකින් එයා මතක තියාගන්න කරන දේවල් අහමින් එයාව අධ්‍යයනය කරන්න පටන් ගන්නකොට එයාට තේරෙනවා සංජය එයාගේ මතකේ නැති වෙන විනාඩි 15 මතක් කරගන්න කැමරාවේ එලාම් එකක් තියලා තියෙනවා කියලා. මේ අතර එයාට පහර දුන්නේ කවුද කියලා ඇහුවත් සංජයකට උත්තර දෙන්න නම් ලෑස්ති වෙන්නේ නැහැ. නමුත් සුනීතා බලෙන්ම වගේ සංජය ලවා ෆොටෝ දෙකක් අරගෙන එයා සංජයගේ යාළුවෙක් විදිහට
තියාගන්න කියලා එකක් සංජයටත් අනික එයා ගාවත් තියාගන්න කටයුතු කරනවා. මේ අතරේ සංජය මග යනෝන නිසා එයාව හොයමින් ත්‍රිවිල් රියදුරන්ගෙන් ප්‍රශ්න කරමින් හිටපු අර්ජුන්ට එදා සංජයව ගෙදරට ගෙනියපු කෙනාව මුණ ගැහෙන නිසා එයාට සංජයගේ ලිපිණිය දැනගන්න පුළුවන් වෙනවා. මේ විදිහට හොරෙන්ම සංජයගේ ගෙට ඇතුළු වුණ අර්ජුන් සංජය එදා සායනේ නිවසතාවට පස්සේ ඔහුට හොඳටම පහර දීලා එයාව පුටුවක තියලා ගැට ගන්න සමත් වෙනවා. ඊළඟට මේ ගෙදර තියෙන දේවල් හොඳින් පරීක්ෂා කරනකොට පිස්තෝල ෆොටෝ එක්කම 2005 ලියපු ඩයරියකුත් අර්ජුන්ට හොයාගන්න ලැබෙනවා. නිකමට වගේ පොත පෙරලනවත් එක්කම සංජයගේ කලින් ෆොටෝ එකක් දැකලා අර්ජුන් හොඳටම පුදුම වෙන්නේ මේ ඉන්නේ මේ මනුස්සයාමද කියලා අඳුන ගන්නවත් බැරි නිසායි. ඒත් එක්කම ආව කුතුහලයෙන් නිසා අර්ජුන් මේ වෙලාවෙම මේ ඩයරිය කියවන්න පටන් ගන්නවා. ඉතින් සංජය සිංහානියා කියලා කියන්නේ ඉන්දියාවේ තියෙන එයාවොයිස් කියන සමාගමේ එකම අයිතිකාරයා. කෝටිපති ව්‍යාපාරිකයෙක් වුණ සංජයගේ එකම අරමුණ වෙලා තියෙන්නේ එයාගේ සමාගම ඉන්දියාවේ තියෙන ලොකුම දුරකථන සමාගම කරන එක. ඊළඟට අපිට පෙන්වන්නේ සංජයගේ ජීවිතේට මේ කල්පනා කියන ගැහණු ළමයා ආව විදිහ. කල්පනා කියලා කියන්නේ පුංචි වෙළඳ දැන්වීම් වල අතිරේක නිලියක් විදිහට වැඩ කරන බොහොම දඟකාර වගේම හිත හොඳ ගැහණු ළමයෙක්. මෙයා කරන දඟ වැඩ නිසාම මෙයාට නිතරම එයාගේ ප්‍රධානියගෙන් බැනුම් අහන්න සිදු වෙනවා. සංජයට තමන්ගේ කම්පැනි ලොකු බිල් බෝඩ් එකක් දාන්න හොඳ තැනක් හොයමින් ඉන්නකොට එයා ඒකට හොඳම තැන විදිහට තෝරගන්නේ කල්පනාගේ ගෙදර තියෙන ඉඩම. ඉතින් කල්පනා සමග කතා කරලා එයාට සල්ලි හෝ වෙනත් ගයක් දීලා මෙතන බෝඩ් එක දාන්න කියලා සංජය කියපු නිසා එයාගේ සමාගමේ කණ්ඩායම කල්පනා සමග කතා කරන්න යනවා. ඉතින් මේ විදිහට හැමෝම කල්පනාව හොයාගෙන යන්නේ කල්පනා වැඩ කරන දැන්වීම ආයතනයේට. මේ කණ්ඩායම කල්පනා සමග කතා කරමින් ඉන්නකොට ආයතනයේ හැමෝටම ප්‍රශ්නයක් එනවා. ඇයි මෙයාලා මෙහෙම කල්පනාව හොයාගෙන ආවේ කියලා. ඒ නිසා කල්පනාගේ කණ්ඩායම ගිහින් මේ කතාව හොරෙන් අහගෙන ඉන්නකොට එයාලට අහන්න ලැබෙන්නේ ඔයාලගේ ප්‍රධානියගේ යෝජනාවට මම පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා කල්පනා කෑ ගහන එක විතරයි. මේ නිසා හැමෝම මෙතනදී හිතනවා එයා වොයිස් කම්පැනිගේ ප්‍රධානියා වුණ සංජය සිංහානියා කල්පනාට කැමති බව. ඒ නිසා එයා සමාගමෙන් ඇයට යෝජනාවක් ගෙනාවත් කල්පනායකට කැමති නැහැ කියලා. මේ නිසා සංජයගේ කණ්ඩායම කල්පනාගේ අකමැත්ත සමග පිට වෙලා යනකොට කල්පනාගේ කණ්ඩායමට අවශ්‍ය වෙනවා කල්පනාට හොඳින් සලකලා කතාව මුල ඉඳන් අහගන්න. ඉතින් හැමෝගෙම සැලකිලි වලට බොහොම ලොකු කැමැත්තක් ආව කල්පනාත් එයාගේ පස්සෙන් සංජය එනවා. ඒත් එයා නම් මේකට කැමති නැහැ කියලා තමයි ඇයගේ කණ්ඩායමට මෙතනදී කියන්නේ. නමුත් මේ වෙලාවේ කල්පනාගේ කණ්ඩායමේ හැමෝම ඇයට සංජයට කැමති වෙන්න කියලා බල කරන්න පටන් ගන්නවා වගේම ඇයට සිදු වෙනවා සංජයගේ සමාගමට කෝල් එකක් ගන්න. නමුත් මේ වෙනකොට සමාගම අය කල්පනා මේ ඉන්නේ කුලීගයක කියලා. එයා මාස දෙකක කුලිය ගෙවලා නැහැ කියලා දැනගෙන හිටපු නිසා ඉක්මනින් මෙයාලා කල්පනාට බැනලා කෝල් එක කට් කරලා දානවා. නමුත් කල්පනාගේ වටේ ඉන්න අය මේක දන්නේ නැති නිසා කල්පනා කරන්නේ මෙතනදී බොරුවට කෝල් එකේ ඉන්න බව අඟවලා එයා සංජයට කැමතියි කියලා කියන එක. ඔන්න ඉතින් මෙච්චර කාලයක් අතිරේක නිලියක් වුණු කල්පනා සංජයගේ පෙම්වතිය බවට යන රාවය මත මේ වෙළඳ ආයතනයේ ප්‍රධාන නිරූපින ශිල්පිනිය බවට පත් වෙන්නත් පටන් ගන්නවා. ටික දවසක් මෙහෙම ගෙවිගෙන යනකොට සංජනාගේ ප්‍රධානියා එයා ළඟට ඇවිත් එක ඉල්ලීමක් කරනවා. එයාලගේ ආයතනයේ සාමාන්‍ය කරන්නේ පුංචි වෙළඳ දැන්වීම් වුණත් මේ පාරේ යාලට ටිකක් ලොකු කම්පැනි එකකින් වෙළඳ දැන්වීමක් කරන්න ඇවිත් තියෙනවා. ඒත් තාම මේ වැඩේ ස්ථිර වෙලා නැති නිසා ප්‍රධානියට ඕන වෙලා තියෙනවා සංජනාව ඉස්සරහට දාලා මේ ඉන්නේ සංජය සිංහානියාගේ පෙම්වතිය බව කියලා අර සමාගමෙන් වෙළඳ දැන්වීම කොහොම හරි ගන්න. කල්පනාත් මේකට කැමති වෙනවා වගේම ඇයගේ අවාසනාවකට වගේ මේ දවසේම මායාපූරි පත්තරෙන් නිරූපිකාවන්ගේ ජීවිතය ගැන වාර්තාවක් ලියන්නව වාර්තාකාරයෙක් මෙහාට එනවා. නමුත් මේ ආවේ වාර්තාකාරයා බව නොදැන අර සමාගමේ පුද්ගලයා බව හිතලා කල්පනා එයාට සංජයව හමු වුණේ එයාපෝට් එකේදී කියලා ලොකු බොරුවක් කියන නිසා ඔන්න පහවදා පුවත්පතේ මේ වාර්තාකාරයා විසින් කල්පනා සහ සංජය සිංහානියාගේ ආදර කතාව පළ කරන්න සමත් වෙනවා. සංජය කියලා කියන්නේ ඉන්දියාවේ විශාල සමාගමක අයිතිකාරයෙක් නිසාත් මේ ප්‍රවෘත්තිය හැම ටීවී නාලිකාවකම විකාශය වෙනකොට සංජයව අඳුරන හැමෝම වගේ සංජයට කෝල් කරලා මේ කතාවේ ඇත්ත නැත්ත අහන්න පටන් ගන්නවා. නමුත් මේ සිද්ධ වුණ දේ නිසා සංජය තීරණය කරනවා මේ ප්‍රශ්නය විසඳ ගන්න නම් එයාම ගෙහෙන් කල්පනාව හමු වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් මේ විදිහට සංජය ඔහුගේ කණ්ඩායමත් සමග කල්පනාව හමු වෙන්න යන අතරේ සංජයගේ වාහන පේලිය ටික වෙලාවක් ට්‍රැෆික් ලයිට් එක ගාව හිර වෙලා තියෙන නිසා සංජයට දකින්න ලැබෙනවා කිහිලිකරු වලින් ගිය ආබාධිත ළමයි පිරිසකට කෞතුකාගාරයට යන්න බැරුව ඉන්නකොට කල්පනා ඇවිත් ඒ හැමෝම ගේට්ටුවක ආධාරයෙන් බොහොම දක්ෂ විදිහට කෞතුකාගාරය ළඟට දාන්න සමත් වෙනවා කියලා. මේ කල්පනා කියලා නොදන්න සංජය කල්පනා මේ කරපු දේ දැකලා එයා ගැන ගොඩක් පැහැදෙනවා. නමුත් ලොකු වෙලාවක් සංජය ට්‍රැෆික් ලයිට් එක ගාව හිටියත් බයික් එකේ ආව කල්පනා නම් ට්‍රැෆික් එක අතරින් කලින්ම ගිය නිසා සංජය යනකොටත් කල්පනා ෂූටින් කරන තැන ගිහිනුයි ඉන්නේ. හැමෝම එළියෙන් නවත්තපු සංජය තනියම කල්පනාව හොයාගෙන ගියාට පස්සේ තමයි එයාට දැනගන්න ලැබෙන්නේ එයා කලින් දැකපු ගැහැණු ළමයා තමයි මේ ඉන්නේ කියලා. නමුත් කල්පනාට බනින්න හිතාගෙන ඇය ළඟට ආවත් කල්පනාව දැකපු ගමන් කියන්න ආවේ මොනවද කියලා එයාට මතක නැතුව යනවා. සංජය මෙයාව දැන්වීමක රංගපාන අවස්ථාවක් ඉල්ලගෙන කියලා හිතපු කල්පනා කරන්නේ එයාගේ නම්බර් එක ඉල්ලගෙන එයාගේ නම සචින් කියලා ලියාගන්න එක.
මොකද කල්පනාව හමු වෙන්න දවසකට ලොකු පිරිසක් එන නිසා කල්පනාට ඒ ආව කෙනෙක්ගේ නමක් තමයි මේ විදිහට සංජයගේ නම වෙනුවට මතක තියාගන්න සිදු වෙන්නේ. ගිරවියෙක් වගේ කියවන මේ දගකාර කල්පනාව දැකලා වශී වුණු සංජය එයාගේ නම්බර එක දීලා මෙතනින් පිට වෙලා යනවා. මේ විදිහට ටික දවසක් ගෙවිගෙන යනකොට එක දවසක කල්පනා සංජයට කතා කරලා ඔවුන්ට යට ඇඳුම් දැන්වීමක් කරන්න තියෙනවා. ඒකට ඔයාව ගන්න පුළුවන්. ඒ නිසා ඇයි කියන තැනට එන්න කියලා සංජයට කතා කරනවා වගේම මේ නිසාම සංජය ජීවිතේ පළවෙනි වතාවට කල්පනාව බලන්න ඕනේ නිසා ත්‍රිවිල් එක නැගලා එයා එන්න කියපු තැනට පිටත් වෙලා යනවා. සංජය මේ විදිහට කල්පනා ඉන්න තැනට ආවට පස්සේ කල්පනා අන්ධ කෙනෙකුට උදව් කරන එක දැකලා සංජයගේ හිතේ කල්පනා ගැන තියෙන කැමැත්ත තවත් වැඩි වෙන්න පටන් ගන්න නිසා එයා හිතා ගන්නවා සචින් කියන නමින් දිගටම කල්පනා සමග ටික කාලයක් ගත කරන්න. මේ අතර කල්පනාගේ ප්‍රධානිය කරන්නේ මේ අවුරුද්දේ අවසානයේ එයාලගේ කම්පැනියේ තියෙන ලොකු උත්සවයට සංජය ප්‍රධාන අමුත්ත හැටියට එනවා කියලා හැමෝටම කියලා ආරාධනා කරන එක. නමුත් මේක දැනගත්තාට පස්සේ කල්පනා ගොඩක් කලබල වුණා. සංජයව කලින් කවුරුවත් දැකලා නැහැ කියලා මෙයා කියපු නිසා කල්පනා ලැහැස්ති වෙනවා සංජය විදිහට වෙන කෙනෙක්ව අන්දවගෙන අරගෙන යන්න. ඒත් කල්පනා සංජය වෙනුවට තෝරගෙන තියෙන මනුස්සයව දැකපු ගමන් ඇත්ත සංජය වුණ සචින්ට hina යන නිසා කල්පනාට සිදු වෙනවා එයා සංජයව දැකලවත් නැති බව සචින්ට කියන්න. මෙතනදි වෙන කරන්න දෙයක් නැති නිසා සංජය මේ පුද්ගලයාට සංජය හරියටම හැසිරෙන්නේ කොහොමද කියලා දෙන්න සිදු වුණා. සචින්ගේ හැසිරීම දකින කල්පනාට නම් තේරෙන්න පටන් ගන්නවා හැමෝටම වඩා සචින් ඒ රංගපෑමට හරියටම ගැලපෙනවා කියලා. අන්න ඒ විදිහට ඇත්තම සංජයට සිදු වෙනවා බොරු සංජය විදිහට එදා පාටික පුරාවටම හැසිරෙන්න. පාටික ඉවරුණාට පස්සේ කල්පනාට නම් හොඳටම hina. මොකද එයා හිතන්නේ හැමෝම එයාට රැවටුණා කියලා. නමුත් ඒ වෙලාවෙම සංජය කල්පනාට ආදරේ කියලා කියනවා. ඉතින් මේක අහලා කල්පනා එකපාරටම පුදුම වෙනවා වගේම එයාට උත්තරයක් දෙන්න කල් අවශ්‍යයි කියලා. හෙට උත්තරයක් දෙන්නම් කියලා තමයි සංජයගෙන් සමුගෙන එදා කල්පනා පිට වෙලා යන්නේ. ඉතින් සංජය දැන් හිතාගෙන ඉන්නේ කල්පනා කැමති වුණොත් එයාට ඇත්තම කියන්න. නමුත් ඒ වගේම අකමැති වුණා. සචින් වගේම ටික කාලයක් ඉඳලා එයාගේ ජීවිතෙන් ටිකෙන් ටික ඈත් වෙලා යන්න. මේ විදිහට 2005 දිනපොත අජය විසින් කියවලා ඉවර වෙනවා. නමුත් ඊළඟට උණ දේ හොයාගන්න වගේම හොඳට හිටපු කෝටිපති ව්‍යාපාරික සංජය කොහොමද මිනිමරුවෙක් බවට පත් වුනේ කියලා දැනගන්න තිබුණු කුතුහලය නිසාම අර්ජුන් මේ නිවස පුරා හොයලා 2006 දිනපොත හොයාගත්. එකපාරටම සංජයට සිහිය ඇවිත් එයා පුටුවත් කඩාගෙන අර්ජුන්ට පහර දෙන්න පටන් ගන්නවා. සෑහෙන වෙලාවක් තිබුණ රණ්ඩුව ඉවර වෙන්නේ සංජයගේ සේවකයෝ එයාගේ නිවසට එනවත් සමග. ඒ සංජය යාලට දොර අරිනකොට අපිට අර්ජුන්ව නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේ සංජයගේ කණ්ඩායම ඇවිත් තියෙන්නේ එයාගේ රෝගී තත්ත්වය පරීක්ෂා කරලා එයාව ආයෙමත් එයාගේ පරණ නිවසටම අරගෙන යන්න. නමුත් එයාලව ප්‍රතික්ෂේප කරපු සංජය මේ හැමෝම පිටත් කරනවත් එක්කම ගජිනිව මරන්න කියලා එයා තියපු රිමයින්ඩ් එක නිසා එයා ඉක්මනටම එයාගේ බඩු ටිකත් අරගෙන ගජිනියන නියමිත කොලෙජ් එක හොයාගෙන යන පටන් ගන්නවා. අපිට දැනගන්න ලැබෙන විදිහට මේ කොලෙජ් එකේම තමයි සුනීතත් ඉගෙන ගන්නේ. ඉතින් එයාට සංජය සමග වැඩි කතා කරන්න නම් ලැබෙන්නේ නැහැ. මොකද ගජිනි කියන පුද්ගලයා මේ කොලෙජ් එකට අනුග්‍රහය දක්වන නිසා තමයි ගජිනිව මෙයාලා ආරාධිත අමුත්තෙක් හැටියට ගෙන්නගෙන තියෙන්නේ. මෙතන සෙනගතරේ ඉඳලා ගජිනිගේ පින්තූර කිහිපයක්ම ගත්ත සංජය එළිය පාකින් එකේ ඉඳන් ගජිනිට කෝල් කරන්න පටන් ගන්නවා. ඒ සද්ද නිසා ගජිනි කරන්නේ එයාගේ මනුස්සයෙක්ට මේ ෆෝන් එක දෙන එක. මේ කතා කරේ ගජිනි කියලා හිතපු සංජය එයාට පාකින් එකට එන්න කියලා කියනවත් එක්කම අර පුද්ගලයා පාකින් එකට ආවට පස්සේ ඔහුට බොහොම දරුණු විදිහට සංජය පහර දෙන්න පටන් ගන්නවා. නමුත් මේ වෙලාවේ ඔහුව මරලා දාන්න කලින් මේ ඉන්නේ ගජිනිවද කියලා තහවුරු කරගන්න හිතාගෙන ෆොටෝ එක ගන්නකොට තමයි එයාට තේරෙන්නේ මේ ඉන්නේ ගජිනි නොවන බව. ඒ සමගම ගජිනි ගෑ මෙතනට එන නිසා සංජයට සිදු වෙනවා එක්මනටම මෙතනින් පැනලා යන්න. අර මනුස්සයාගෙන් ඔහුට පහර දුන්නේ කවුද කියලා ගජිනි ඇහුවත් එයාට කියා ගන්න පුළුවන් වෙන්නේ එයා ගජිනිව මරන්නව බවත් එයාට තියෙන්නේ ගජිනි විසින් අවුරුදු 2කට කලින් වුණු සිදුවීමක තරහක් බවත්. ඉතින් තවත් විස්තර කියන්න කලින්ම මේ මනුස්සයා මැරෙන නිසා ගජිනි තීරණය කරනවා එයාගේ තරහකාරයෝ හැමෝම ඉක්මනින්ම මරලා දාන්න. මේ සිදුවීමෙන් පස්සේ සුනීතා සංජයව හොයාගෙන එයාගේ නිවසට එනවා. නමුත් සංජයගේ දොරත් ඇරලා තියෙන නිසා ඇතුළට ආව සුනීතා නිවස පරීක්ෂා කරමින් ඉන්නකොට බිත්තිවල ලියලා තියෙනවා වගේම සංජය මරපු අයගේ ෆොටෝ දැකලා එයා හොඳටම බය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කබඩ් එකක ඉඳලා එකපාරටම ගැට ගහලා හිටපු අර්ජුන් මතුවෙනවත් එක්කම සුනීතා කරන්නේ එයාවත් ලෙහලා ඉක්මනින්ම මෙතනින් පැන ගන්න උත්සාහ කරන එක. නමුත් අවාසනාවට මෙතනට සුනීතාගේ සද්දය ඇහිලා සංජය ආවත් ඉක්මනටම සංජයගෙන් බේරිලා අර්ජුන්ට මෙතනින් පැනලා යන්න පුළුවන් වෙනවා. ඒ විදිහට අර්ජුන්ගේ පස්සෙන් සංජයත් සංජයගේ පස්සෙන් සුනීතත් දුවගෙන යනකොට ටික වෙලාවකින් අර්ජුන්ගේ නොසලකිල්ල නිසාම අර්ජුන්ව වාහනයකට හැපිලා මැරෙන නිසා සංජයගේ අවධානය ඊළඟට යොමු වෙන්නේ සුනීතා දිහාවට. සංජය දැන් ඇය පස්සෙන් එන බව තේරුම් ගත්ත සුනීතා සංජයගෙන් බේරෙන්න හිතාගෙන වෙළඳ සංකීර්ණයකට දුවගෙන ඇවිල්ලා හැංගිලා ඉන්නකොට එයාට තේරෙනවා මේ වෙනකොට වුන් හමු වෙලා විනාඩි 15ක් ගිහින් කියලා.
ඉතින් මේ නිසාම දැන් සංජයගේ මතකේ එයාට නැති වෙලා කියලා සුනීතට සැකහැර දැනගන්න පුළුවන් වෙනවා. මේ නිසා කිසිම දෙයක් නොවන ගානට එයා ළඟට ඇවිත් එයා සංජයගේ යාළුවෙක් කියලා කලින් දවසක ගත්ත ෆොටෝ එකක් පෙන්වලා එයා සමග ආයෙමත් මෙතනින් එළියට යන තමයි සුනීතා උත්සාහ කරන්නේ. නමුත් මේ වෙලාවේ දෙන්නම හති දානවා නේද කියලා මතක් වුණ සංජය ඒ ගැන සුනීතාගෙන් ප්‍රශ්න කරපු නිසා එයා එතන ඉක්මනින්ම කලබලයක් ඇති කරලා සංජයවේකට අහු කරලා මෙතනින් පැන ගන්න සමත් වෙනවා. එදා සංජයගෙන් බේරුණ සුනීතා පහුදාම යන්නේ මේ වෙනකොටත් තරහකාරයව මරමින් හිටපු ගජිනිව හමු වෙන්න. මොකද සුනීතා හිතාගෙන ඉන්නේ ගජිනි කියලා ගොඩක් හොඳ දානශීලී ව්‍යාපාරිකයෙක් කියලායි. ගජිනිව හමු වුණාට පස්සේ සංජය එයාව මරන්න සූදානමින් ඉන්න බවත් එයාගේ පින්තූරයක් දෙන නිසා ගජිනි දැනගන්නවා එයාගේ කල්ලියේ කීප දෙනෙක්ම මරලා තියෙන්නේ මේ පුද්ගලයා කියලා. ඔන්න මේ නිසාම ගජිනි ඉක්මනටම සංජයව මරන්න හිතාගෙන ඔහුගේ නිවස ළඟට වෙලා සංජය ගෙදර එනකල් බලාගෙන ඉන්න පටන් ගන්නවා. නමුත් මේ අතරේ තවත් පැත්තකින් ගජිනිව මරන්න හිතාගෙන සංජය ගජිනිගේ නිවස හොයාගෙන ගිහිල්ලා පොරෙන්ම ඔහුගේ නිවසට ඇතුල් වෙලා තියෙනවා. ආයෙමත් හොස්ටල් එකට ගියාට පස්සේ තමයි සුනීතට මතක් වෙන්නේ එයා ගාව විතරක් නෙමෙයි එයාගේ ෆොටෝ එකක් සංජය ගාවත් තියෙනවා කියලා. බැරි වෙලාවත් මේක පොලිසිය දක්වා යන ප්‍රශ්නයක් වුණොත් සුනීතරත් ඒකට අහු වෙන්න වෙයි කියලා හිතන නිසා එයා කරන්නේ ගජිනිගේ නිවසට කෝල් කරලා එයා සංජයව අල්ලගත්තොත් ඒ ෆොටෝ එක අරගන්න කියලා කියන එක. නමුත් ගජිනිගේ ගෙදර ඉඳන් මේ වෙලාවේ ෆෝන් එක ආන්සර් කරන්නේ සංජය නිසා එයා ෆොටෝ එක එවන්න ලිපිනේ කියන්න කියලා ගජිනි වගේ කතා කරලා සුනීතගේ හොස්ටල් එකට යන පාර අහගන්න සමත් වෙනවා. ගජිනි දැන් ගෙදර නැති නිසා එයාව පාවලා දුන්න සුනීතව ඉවරයක් කරන්න හිතපු සංජය මේ රෑම සුනීතගේ හොස්ටල් එක හොයාගෙන යනවා. ටික වෙලාවකින් තමන්න මරන්න හිතාගෙන සංජය ඇයගේ හොස්ටල් එකට ඇවිත් ඉන්නවා කියලා දැනගත්ත සුනීතට පුළුවන් වෙනවා එක්වනින්ම හොස්ටල් එකේ විදුලිය විසන්ධි කරලා කොහොම හරි මේ සංජයව පොලිසියට අල්ලලා දෙන්න. මේ විදිහට සංජයව පොලිසියෙන් ගෙනිච්චට පස්සේ ආයමත් කාමරයට ආව සුනීතට මතක් වෙනවා එයා සංජයගේ ගෙදරින් හොරෙන්ම අරන් ආව දිනපොත් දෙක ගැන. ඉතින් අපිට පේන විදිහට මේ සුනීතා සංජයගේ නිවසට රිංගපු වෙලාවේ ඇයට අහමු විදිහට මේ දිනපොත් දෙක හමු වෙලා තියෙනවා. ඊළඟට ඇයගේ කාමරේ යාළුවෝ සමග එකතු වෙලා 2005 දිනපොත එක හුස්මට කියවලා ඉවර කරපු සුනීතරත් කලින් අර්ජුන්ට ආව වගේම කුතුහලයක් එනවා. මෙච්චර හොඳට හිටපු කෙනා කොහොමද මෙහෙම වෙනස් වුනේ කියලා. ඉතින් ඊළඟට එයාලගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න හිතාගෙන තමයි ඔවුන් 2006 දිනපොත කියවන්න පටන් ගන්නෙ. 2006 ජනවාරි 1 වෙනිදා කල්පනා සංජයව මුණ ගැහෙන්න ඇවිත් එයාට කැමතියි කියලා තියෙනවා. මෙතෙන් සංජය එයාගේ ඇත්ත කල්පනාට කියන උත්සාහ කරත් සංජයට ඒක කියාගන්න බැරි වෙලා තියෙනවා. මොකද කල්පනාවට කියලා තියෙනවා ඇයට එයාගේ මාමට වඩා පොහොසත් වෙන්න ඕනේ. ඒ නිසා එයා ඇම්බැසිඩර් කාර් 3ක් ගන්නක බඳින්නේ නැහැ කියලා. මොකද සංජය දැන් එයාගේ ඇත්ත එලි කරොත් කල්පනාට සංජයට වඩා පොහොසත් වෙන උවමනාවක් එන්න ඉඩ තියෙනවා කියලා ඔහුට හිතෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ විදිහට ආයමත් සචින් විදිහට කල්පනා සමග කාලය ගත කරපු සංජය එයාගේ සේවකයන්ට කල්පනාට අලුත් ගෙයක් ලබා දෙන වැඩේ පවරනවා. මේ අතර සංජනා කරන්නේ එයාගේ ළඟ තිබුණු සල්ලි එකතු කරලා රත්තරන් බඩු හැම දෙයක්ම විකුණලා කාර් එකක් ගන්න එක. ඉතින් මේකේ සතුට සංජය සමග බෙදා ගන්නත් එයා අමතක කරන්නේ නැහැ. පහුදා කාර්යාලීය වැඩකට දවස් 10කට ලන්ඩන් වලට යන්න ලෑස්ති වෙන්න හිටපු සංජයට කෝල් කරපු කල්පනා කියන්නේ එයාට එයා වොයිස් කම්පැනි එකෙන් තිබුණ දිනුම් ඇදීමකින් ගෙයක් ලැබුණා කියලයි. මොකද සංජයගේ නම ගාවන්නේ නැතුව මේ ගේ දෙන්න ඕනේ නිසා සංජයගේ කණ්ඩායම බොරු තරඟයක් සංවිධානය කරලා කල්පනාට මේ ගේ ලබා දීලා තියෙන්නේ. ගේ බලන්න වගේම කල්පනාට එයා මුම්බයි වලින් දින කිහිපයකට වෙනත් නගරයකට යනවා කියලා කියන්න ඕනේ වුණ නිසා සංජය කල්පනා කෝල් කරපු ගමන්ම කල්පනාගේ අලුත් නිවසට යනවා. කල්පනාගේ අලුත් නිවසට ගිය සංජය කල්පනා සමග ටික වෙලාවක් කතා කරමින් ඉන්නකොට සංජය කියනවා එයාගේ අම්මට අසනීපයි. ඒ නිසා එයාට දවස් කිහිපයකට මුම්බයි වලින් පිටට යන්න වෙනවා කියලා. මොකද එයා සංජය කියලාවත් එයා යන්නේ ලන්ඩන් වලට කියලාවත් කල්පනාට කියන්න හැකියාවක් එයාට නැති නිසා සංජය දුප්පත් කෙනෙක් විදිහට කල්පනා දන්න නිසා එයා මේ වෙලාවේ අහනවා අම්මට බෙහෙත් කරන්න සල්ලි කොහෙන්ද කියලා. ඒ වෙලාවේ සංජය එයාගේ ඉඩමක් විකුණලා සල්ලි හොයාගන්නවා කියලා කිව්ව නිසා මෙතනදී කල්පනාට ගොඩක් දුක හිතෙනවා. මේ නිසා හවස ආයෙමත් සංජයට කෝල් කරලා ඇයව හමු වෙන්න එන්න කිව්ව කල්පනා එයාට ලොකු සල්ලි මිටියක් දෙන්න සමත් වෙනවා. නමුත් මෙතන සංජය අහනවා ඔයාට කොහෙන්ද මෙච්චර ලොකු ගාණක් හොයාගන්න පුළුවන් උනේ කියලා. ඉතින් කල්පනා කියන විදිහට එයා දුක් මහන්සියෙන් ගත්ත කාර් එක විකුණලා තමයි ඇය මේ සල්ලි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද අර සංජය විකුණනවා කියපු ඉඩම උරුමෙන් එයාට ලැබුණ නිසා ඒක විකුණනවට කල්පනා පොඩ්ඩක්වත් කැමැත්තෙන් ඉඳලා නැහැ. කාර් එකක් පස්සේ සල්ලි එකතු කරලා ගමුයි කියලා කියපු කල්පනා එයත් ගෝවා වලට රූගත කිරීමකට යනවා කියලා සංජය පිටත් කරලා යවද්දී සංජයට කල්පනාට බොරු කිව්ව නිසා ලොකු වරදකාරී හැඟීමක් වගේම කල්පනාගේ තියෙන අවංක ආදරය නිසා එයාගේ හිතේ කල්පනා ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. මෙහෙම කල්පනා ගැන හිතමින් සල්ලි මිටියත් පපුවට තුරුල් කරගෙන සංජය ලන්ඩන් වලට පිටත් යන තැනින් තමයි මේ දෙවෙනි දිනපොත ඉවර වෙන්නේ. ඔන්න ඉතින් ඊළඟට මේ කතාව ගැන දැනගන්න එක සුනීතා සහ යාගේ යාළුවන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් එදා කල්පනා වැඩ කළ ආයතනය ගැන දිනපොතේ තියෙන නිසා මේ හැමෝම පහවදා කල්පනා වැඩ කරපු දැනීම් ආයතනය හොයාගෙන යනවා.
මේ අතරේ සංජයව මෙල්ල කරගන්න බැරි වුණ පොලිසිය එයාට නිදි බෙහෙත් දීලා එයාගේ ඇඟේ තිබුණ නම්බර වලට කෝල් කරලා මෙයා ගැන විස්තරයක් දැනගන්න උත්සාහ කරනවා. ගොඩක් අය මේ වෙනකොටත් සංජය අතින් මැරිලා හිටිය නිසා මෙතනදී ගජිනිගේ නම්බර එක විතරයි වැඩ කරන්නේ. මේ නිසා පොලිසියට ආව ගජිනි සංජයගේ ඇඟ දැකලා හොඳටම බය වෙනවා වගේම එයා සංජයගේ යාළුවෙක් බව සංජය කියලා කියන්නේ එයා වොයිස් කම්පැනි එකේ අයිතිකාරයා වගේම මෙයාට දැන් මතක නැති ඊමේල් එකක් තියෙනවා කියලා පොලිසියට කියන්න සමත් වෙනවා. මොකද සුනීත මේ හැම විස්තරයක්ම ගජිනිගේ නිවසට ගිය වෙලාවේ ඔහුට කියලා තිබිලා තියෙනවා. එයාගේ අමතක වෙන ලෙඩේ නිසා තමයි යාළුවෙක් වුණ තමන්ගේ නම්බර් එකත් මෙහෙම ඇඟේ ගහගෙන ඉන්නේ කියලා ගජිනි ඉක්මනටම පොලිසියෙන් බේරිලා යනවා වගේම මේ වෙලාවෙම සංජයගේ සේවකයන්ට පොලිසියට ඇවිල්ලා එයාව බේරගන්න පුළුවන් වෙනවා. නමුත් මේ හැමෝම සංජය වාපහු ගේන්නේ කල්පනාගේ නිවසට. එයාලා සංජයව නිවසින් දාලා ගියාට පස්සේ තමන්ගේ කල්ලිය සමග ගෙදරට ඇතුළු වුණු ගජිනි සංජයට ප්‍රතිකාර කරන්න හිටපු නර්ස්වත් හිර කරලා සංජය ආයමත් මතකය අලුත් කරගන්න පාවිච්චි කරපු හැම දෙයක්ම විනාශ කරලා එයාගේ ඇඟේ තිබුණ ටැටු ඔක්කොම මකලා දාන්න සමත් වෙනවා. මොකද මෙයාව කෙලින්ම මැරුවොත් මෙයා සම්බන්ධව දැනටම ගජිනිගේ නම ගෑවිලා තියෙන නිසා පහුවෙලා ඒකයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැනීම ආයතනයෙන් හමුවන විස්තරත් සමග පුස්තකාලට ගිහින් පරණ පත්‍ර බලපු සුනීතලාට කල්පනා ගෝවාවලට යමින් ගමන් බේරගත්ත ළමයි කණ්ඩායමක් ගැන විස්තර හොයාගන්න පුළුවන් වෙනවා. මේ විදිහට මේ ළමයි කණ්ඩායම ආයිති වුණු අනාථ නිවාසය ගැන විස්තර හොයාගත්ත සුනීතා සහ යාළුවෝ මේ ළමයින්ව හොයාගෙන ගිහින් ගෝවා යමින් ගමන් හිටපු කල්පනාට මොකද උනේ කියලා එයාලගෙන් අහන්න පටන් ගන්නවා. එදා කල්පනා කෝච්චියේ යමින් ගමන් ඉන්නකොට එයාට සීට් එකක් හැට බයින් හැංගිලා හිටපු එක ළමෙක්ව දකින්න ලැබිලා තියෙනවා. ඉතින් විස්තර අහනකොට තමයි කල්පනාට දැනගන්න ලැබෙන්නේ එයාව බලෙන්ම එක පුද්ගලයෙක් විසින් මිනිසු කණ්ඩායමකට විකුණලා තියෙනවා කියලා. ඒ කණ්ඩායම එයා වගේ ළමයි ගොඩක් බලෙන් මේ කෝච්චියෙන් ගෙනියන ගමන් ඉන්න අතරේ මේ ළමයා හොරෙන්ම ඔවුන්ගෙන් බේරිලා පැනගෙන තියෙනවා. එයා කල්පනාට විස්තරය කියමින් ඉන්නකොට මේ අපරාධකාරයෝ කණ්ඩායම මේ ගැහැණු ළමයව කෝච්චියේ හැමතැනකම හොයාගෙන ඉන්න පටන් ගන්නවා. නමුත් මේ කල්ලියට එයා ගාව තිබුණු රත්තරන් බඩු දීලා මේ ළමයාව බේරගන්න උත්සාහ කරා. මේ තිරිසන් මිනිස්සු විසින් කල්පනාවත් අල්ලගෙන ඇයවත් විකුණන්න උත්සාහ කරන පටන් ගන්නවා. නමුත් එක්වනින්ම ඔවුන්ගෙන් බේරෙන්න සමත් වෙන කල්පනා ඊළඟ කෝච්චි පෙට්ටියේ හිටපු හමුදා කණ්ඩායමකගේ උදව් ඇතුව එදා මේ ළමයාව වගේම අනිත් ළමයින්වත් බේරගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට එදා කල්පනා කරන්නේ ගෝවා යන ගමන නවත්වලා මේ පුංචි ළමයින්වත් අරගෙන ආපහු මුම්බායි වලට එන එක. ඒන අතරමඟදී එයාගේ වීරකම සංජයට කියන්නත් කල්පනා අමතක කරන්නේ නැහැ. නමුත් මුලදී මේක අහලා සංජය බය වුණා. කල්පනාගේ අනිත් අයට උදව් කරන ගතිය නිසා එයාට කල්පනා ගැන තියෙන පැහැදීම තවත් වැඩි වෙනවා. කල්පනා සහ ළමයි කණ්ඩායම මුම්බායි වලට ආවට පස්සේ රටේ ලොකුම නිවුස් එක වෙන්නේ අවයව ජාවාරමට වගේම ගණිකා වෘත්තියට යොදවන්න පැහැරගත්තු ගැහැණු ළමයි 25 දෙනෙක්ව බේරගත්ත කල්පනාගේ නිර්භීත කතාව. මේ ළමයින්ගේ අවයව මේ වෙනකොටත් අරගෙනයි තියෙන්නේ. මේ ජාවාරම්කාරයෝ කරන්නේ ගැහැණු ළමයින්ව අරගෙන ඇවිත් එක වකුගඩුවක් ඉවත් කරවලා එයාලව ගණිකා වෘත්තිය යොදවන එක. ළමයින්ගේ ප්‍රකාශන වලට අනුව රට පුරා හිටපු අපරාධකාරයෝ අල්ලගෙන යනකොට මේකේ මහා මොලකරු හොස්පිටල් එකේ නවත්තලා හිටපු ගැහැණු ළමයි දෙන්නෙක්ව ආයෙමත් පැහැරගෙන යන්න සමත් වෙලා තියෙනවා. මේක ගැන පොලිස් නිලධාරිනියකගෙන් කල්පනා දැනගන්නවා වගේම එයා ඒ ගමන්ම හොස්පිටල් එකට ආවහම එයාට තේරෙනවා මෙතන ගැහැණු ළමයි දෙන්නේ කඩු බව. නමුත් මේ වෙලාවෙම මෙතනට එන්නේ ලෝකෙට හොඳ මුණ පෙන්නගෙන අපරාධ කරන ගජිනි. එයාර ළමයි දෙන්නව මරලා මොහොතට දාලා තියෙනවා. මොකද අනිත් ළමයි ගජිනි ගැන නොකියුවා. මේ දෙන්න ගජිනි ගැන පොලිසියට කියලා දෙන නිසා මේක අහලා ගොඩක් සංවේදී වුණ කල්පනා ගජිනිට හොඳටම බැනලා ආයමත් ගෙදර යනවා වගේම ගජිනි තීරණය කරනවා මේ කල්පනාවත් ඉක්මනට මරලා දාන්න. මේක දැනගත්ත අර පොලිස් නිලධාරිනිය කල්පනාට කෝල් කරලා ගජිනි ඔයාව මරන්න යන්නේ එයාලා දැනටමත් ඔයාගේ ගෙදර හැංගිලා ඉන්නේ කියලා කියන නිසා එයා හොඳටම බය වෙලා ඉක්මනටම හැංගෙන්න පටන් ගන්නවා. ඉතින් ගජිනිගේ සම්පූර්ණ කණ්ඩායම එයාව හොයන අතරේ ලන්ඩන් නිදාන් ආව සංජය එයාව බලන්න කියලා හිතාගෙන ආයමත් වතාවක් කල්පනාගේ නිවසට එනවා වුණා. බෙල් එක දෙතුන් පාරක් ගැහුවා දොර ඇරියේ නැති නිසා කල්පනා ගෙදර නැතුව ඇති කියලා සංජය ආපහු හැරිලා යනවා. මේ වෙලාවේ එයාට යන්න එපා කියලා කියන්න කල්පනා කෝල් කරත් සංජයගේ ෆෝන් එක කාර් එකෙන් තියලා එයා නිවසට ඇවිල්ලා තියෙන්නේ. වාහනේට ගියාට පස්සේ මිස් කෝල් තියෙනවා දැකලා සංජය කල්පනාට කෝල් කරනකොට ඔන්නේ ශබ්දය අර මැරකල්ලියට ඇහෙනවා. ඒත් ඉක්මනටම කෝල් එක ආන්සර් කරලා එයාගේ තත්ත්වය කියන්න කල්පනාට පුළුවන් වෙන නිසා සංජය ආයමත් ඇවිත් ගෙදර දොර අරිනකොට එයාට කල්පනාව නිර්පදිරිතව බලා ගන්න පුළුවන් වෙනවා. නමුත් මේ වෙලාවේ ඉක්මනටම ගිහින් කල්පනාව බදා ගන්නවත් එක්කම බොහොම අමාරුවෙන් කල්පනා ගජිනිගේ නම් සංජයගේ කනට කොඳුරනකොට තමයි සංජය දකින්නේ කල්පනාගේ කොන්දරැන්ලා තියෙන පිහිය. ඒ සමගම යකඩ මුගුරකින් සංජයටත් පහර දුන්න ගජිනි සංජයගේ ඇස් ඉස්සරහදීම කල්පනාටත් අර යකඩ පොල්ලෙන් පහර දීලා මරලා දානවත් එක්කම ආයමත් වතාවක් සංජයගේ ඔළුවට පහරක් එල්ල කරනවා. ඔන්න ඔය විදිහට මේ හැම දෙයක්ම අර ළමයින්ගේ සහ කල්පනාට විස්තර දුන්න පොලිස් නිලධාරිනියගෙන් දැනගත්තට පස්සේ සුනීතට තමන් කරේ ලොකු වැරද්දක් කියලා තේරෙන්න පටන් ගන්නවා.
එදා මේ ඩයිරි දෙකත් අරගෙන හොස්පිටල් එකේ හිටපු සංජීව හමු වෙන ගිය සුනීතට පුළුවන් වෙනවා ආයෙම සංජයගේ මතකයට කල්පනාගේ මරණයට පලි ගන්න ඕනේ කියන සිතුවිල්ල ඇතුළු කරන්න. මේ නිසා හොඳටම කලබල වුණ සංජය කරන්නේ සුනීතගේ ෆෝන් එකෙන් ගජිනිට කෝල් එකක් ගන්න එක. ඊළඟට ගජිනිට කෝල් කරලා එයා සංජය කියලත් කල්පනාව ගජිනි මැරුවේ ජූලි පළවෙනිදා කියලා එයාට කොච්චර දේවල් අමතක වුණා ඒක අමතක වෙන්නේ නැති බවත් කියනවා. ඇත්තටම සංජයට කොච්චර අමතක වුණත් කල්පනා අවසන් මොහොතේ ගජිනිගේ නම කොඳුරපු මතකය එයාගේ මතකයේ ගැඹුරින්ම සටහන් වෙලා තියෙනවා. මේ විදිහට ගජිනිට මැරෙන්න ලෑස්ති වෙන්න කියපු සංජය ඉක්මනින්ම සුනීතා සමග ගජිනිව හොයාගෙන යන පටන් ගන්නවා. මෙතන කොච්චර සැනක හිටියත් ගජිනිව අනිවාර්යයෙන්ම මරන්න තීරණය කරපු සංජය සුනීතාගේ ගී මහන්නේ නැතුව ගජිනිව හොයාගෙන කෙල්ම ඔහුගේ තිප්පොළ ඇතුළට යන්නේ. එයාගේ ඉස්සරහට එන හැමෝටම බොහොම දරුණු විදිහට පහර දෙන ගමන් අවසානයේදී ගජිනිව අල්ලගෙන යාට හොඳටම පහර දුන්න සංජයට එකපාරම යාගේ මතකය අමතක වෙලා ගජිනිගේ මූණ අමතක වෙන්න පටන් ගන්නවා. එයාට කොච්චර අමතක වුණාද කිව්වොත් ගජිනිව මූණට හමු වුණත් එයාට යව මතක් වෙන්නේ නැහැ. දැන් සංජයට ඔහුගේ මතකය නැති වෙලා කියලා දැනගත්ත ගජිනි කරන්නේ ගජිනි කියන මනුස්සයා එයාට පහර දීලා දිව්වා කියලා. එයා සංජය සමග ආව කෙනෙක් විදිහට හංගවලා අවධානය වෙනස් කරවලා සංජයට යකඩ උලකින් අනින එක. මේ වෙලාවේ මෙතනට එන සුනීතා සංජයගේ උදව්වට ආවා. ගජිනි එයාටත් පහර දීලා බිම දාන සමත් වෙනවා. ඊළඟට ගජිනි කියලා කියන්නේ තමන්ව කෑ ගහලා ආඩම්බරයෙන් සංජයට තමන්ව හඳුන්වලා දීපු ගජිනි යකඩ පොල්ලක් අරගෙන සුනීතට පහර දීලා එයාව මරන්න හදනකොට සංජයට ඔහුගේ කල්පනාව මතක් වෙනවා. කල්පනාව මතක් වෙනවත් එක්කම ක්‍රියාත්මක වුණ සංජය ඉක්මනින්ම නැගිටලා එයාට ඇනලා තිබුණු යකඩ උඩ කලවලා ගජිනිට පහර දෙන්න පටන් ගන්නවා. මේ පහරෙන් ගජිනි වැටුණ නිසා සංජයට අවස්ථාවක් ලැබෙනවා අර යකඩ පොල්ල අරගෙන ගජිනිව මෙතනම ඉවරයක් කරලා දාලා Taman පණ වගේ ආදරය කරපු කල්පනාගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔන්න දැන් අපිට පෙන්වන්නේ එදා මේ සිදුවීමෙන් මාස ගානකට පස්සේ සිදුවෙන දර්ශනයක්. මේ වෙනකොට Tamanට රෝගී තත්ත්වයෙන් තරමක සුවයක් ලබන්න හැකියාව ලැබුණු සංජය කල්පනාගේ නමින් අනාථ නිවාසයක් ඉදි කරලා තියෙන්නේ. දවසම මෙහෙට වෙලා ගත කරන සංජයව බලනාව සුනීතා මෙතනදී යාට දෙයක් තෑගි කරනවා. මේ තෑග්ගත් අරගෙන පැත්තක තිබුණු බංකුවක වාඩි වෙලා තෑග්ග අරලා බලපු සංජයට දකින්න ලැබෙන්නේ. එයා සහ කල්පනා එදා නිවසට ඇතුළු වෙන වෙලාවේ එකට අඩිය තියලා සටහන් කර කොන්ක්‍රීට් ලෑල්ල මේක දකින්නවත් එක්කම සංජය ගොඩක් සංවේදී වෙනකොට සංජය හිතින් හැමදාම කල්පනා සමග ඉන්න බව පෙන්වනවත් එක්කම මේ ලස්සන කතාවත් මෙතනින් ඉවර වෙනවා.